අන්න තන. තව කිලෝමීටර් 21ක් විතර තියෙනවා. අපේ අද ගමනාන්තයේ තමා සුන්දර රත්න ඇල්ල සහ ඒ ආසන්නයේ සැඟවිලා තියෙන කළුවා වැටුණු ඇල්ල බලන්නේ අනේක. නුවර පැත්තේ ඉඳන් යනවා නම් 18 වංගුවක් පහු කරගෙන අපි වැස්සත් එක්ක ඉදිරියට නුවර පැත්තේ ඉඳන් එනවා නම් 18 වංගුව පාස් කරලා කිලෝමීටර් කිහිපයක් ආපුවාම මේ විදියට හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකය හමු වෙනවා. එතනින් මයංගනේ පැත්තට නෙවෙයි හසලක වැව පැත්තට වම් පැත්තට තියෙන පාරේ හසලක වැවේ දර්ශන පෙළක් නරඹන උතරේ ඉදිරියට කිලෝමීටර් 3ක් විතර ඇල්දාම් පෝරුව ගම්මානයට යන්න ඕන. අපේ ගමනාන්තය රත්නා ඇල්ල පිහිටි ඇල්දම් පෝරුව ගම්මානයට මේ විදිහේ කොන්ක්‍රීට් පාරකින් ඇතුල් වෙන්න තියෙනවා. ඒ විදිහට කිලෝමීටර් 3ක් විතර ඇතුළට ආපුවම මේ වගේ වෙල්ලායත් එක්කම පුංචි කඩයක් හම්බ වෙනවා. එතන අපේ බයිසිකලේ දාලා යන එක ආරක්ෂිතයි කියලා හිතෙනවා. ඉතින් මේ කොන්ක්‍රීට් පාර දිගේ ලස්සන කුඹුරු යායේ දර්ශනයක් බලන මීටර් 200ක් විතර ඉදිරියට යන්න ඕන. මාර්ග දෙපසම පිට අවශ්‍ය මඟ පෙන්වන පෝරු සවි කරලා තියෙනවා. මේ මාර්ගයේ දිගේ ඉදිරියට ගියාම මේ එළ මාර්ග යක් හම්බ වෙනවා. එළ මාර්ගයෙන් ඉහළට ගියාපුවාම මේ වගේ පෝරුවක් හම්බ වෙනවා. ඒ පෝරුව ගහලා තියෙන තැනින් උඩට ගිහින් සම්පූර්ණම මේ කුඹුරු යායට වතුර ගේන මේ රත්න ඇල්ලෙන් වතුර ගේන එළ මාර්ගය හම්බ වෙනවා. ඒ එළ මාර්ගය දිගේ අපේ ගමනාන්තයට කිලෝමීටර් 2ක් විතර ලස්සන පරිසරයක ගමන් කරන්න තිබියට ගද්දී වන රක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ටිකට් නිකුත් කරන කවුන්ටරෙන් ටිකට් එකක් අරන් යන්න අමතක කරන්න එපා. මොකද මේ පරිසරයට ඇතුල් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අවසරය ලබාගත යුතුයි. කිලෝමීටර් 2ක් එකමාරක් එක තුනේ මේ විදියට ගමනේ කිලෝමීටරයක් විතර ඉදිරියට ගියපුවාම මේ වගේ ලොකු එළ මාර්ගයක් හම්බ වෙනවා. මේ වගේ ටිකක් ඉහළට පාලමක් විදියට දාපු මේ එළ මාර්ගයක් පහු කරගෙන කුඹුක් ගස් අතරින් ඇත්තටම ඉදිරියට ගමන් කරනකොට ඒ ගමන් වෙහෙස දැනෙන්නේ නැහැ. ඒ තරම් සිසිලසක් මේ පරිසරයේ දැනෙනවා. ඉතුරු වෙලා තියෙන ගහකොළ පරිසරය අපේ ජීවය අපිට ලබා දීලා තියෙන දායාදය තමා මේ. හරියටම අන්න ඒ පාලම වගේ එක පහු කරගෙන මීටර් කීපයක් ඉදිරියට එද්දී මේ වගේ වැලක් එතුණු ගහක් එක්ක අපි ගමන් ගන්න එළ මාර්ගයෙන් පහළට ගමන් කරන්න පාරක් තියෙනවා. මුලින්ම මේ පාරේ යන ගොඩක් අයට මිස් වෙන තැනක් තමයි මේ කළුවා වැටුණු ඇල්ල කියන්නේ. ඉතින් මෙතෙන්ට රත්න ඇල්ලට යන්න කලින් මේ දිය ඇල්ල ගාවට මේ වැටිලා තියෙන පාරේ පමණක් ගමන් කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේ ගමනේදී ගොඩක් අයට මිස් වෙන තමක් තමයි මේ කළුවා වැටුණු ඇල්ල කියන තැන. ඉතින් කණ්ඩායමක් විදිහට මේ ගමනට එකතු වෙනවා නම් පිරිසක් ඉතා හොඳයි. මේ තමයි රත්න ඇල්ල ගමනේදී ගොඩක් අයට මිස් වෙන සුන්දර කළුවා වැටුණු ඇල්ල. ඉතින් මෙතන තරමක් අවදානම් ස්ථානයක් දිය නෑමට නම් ඉතා නුසුදුසුයි. රත්න ඇල්ලෙන් පහළට වැටෙන ජලයෙන් තමයි මේ කළුවා වැටුණු ඇල්ල කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. මම හිතන්නේ පළලින් සෑහෙන අගයක් තියෙන දිය ඇල්ලක් කියලා හිතනවා මේ දිය ඇල්ල. ඉතින් මේ දිය ඇල්ලට මේ නම ලැබිලා තියෙන්නේ මේ ප්‍රදේශයේ අතීතයේ යම් තරුණයෙක් මේ දිය ඇල්ලෙන් පහළට වැටිලා මිය ගිහිල්ලා හරි මොකක් හරි දෙයක් තියෙනවා. ඒ නිසා තමයි මේ දිය ඇල්ලට කළුවා වැටුණු ඇල්ල කියලා නම ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතන නම් දිය නාන්න නම් කොහෙත්ම සුදුසු නෑ.
ඔව් ආයේ කොහෙ යන්නද? ආයේ කොහෙ යන්නද? වහින්න. Hey. මේ එයා දැවන්ත එක්ක වා හිත ගන්නවා කිසි වා හිත ගන්නවා අනිත් පැත්තට හිත ගන්න අනිත් පැත්තට දෙපැත්තට අත් දෙකට ගහරි දෙපැත්ත හිතා ගන්න පුළුවන් නේ මෙහෙට එනවා මේ පැත්තට හොම අහට යන්න බල තව එහාට තව අර එහාට යන්න මුලේ කෙලවර එතනින් ඉහළට ඇවිල්ලා නැවතත් මෙම ඇල මාර්ගය දිගේ ඉදිරියට තවත් යම් දුරක් ගමන් කරන්න ඕන. කොහොම වුණත් මේ ගමන දීර්ඝ වුණත් ඒ ගමන් වෙහෙස දැනෙන්නේ නැහැ. මේ පරිසරයේ තියෙන සිසිලසත් එක්ක කොහමද වතුර පාර? හරි. ගහට කොළට ආදරේ කරන මිනිස්සුන්ට නම් ලස්සන පරිසර පද්ධතියක් මේ දියඇල්ල අවට පරිසරයෙන් දෙක බලා ගන්න පුළුවන්. පොලිතීන් ප්ලාස්ටික් වගේ දේවල් තැන තැන දාලා නැහැ. පරිසරය අපිරිසුදු කරලා නැහැ. මේ තියෙන්නේ සුන්දර රත්න ඇල්ල නිර්මාණය වෙන්නේ නකලස් කඳු වැටියෙන් ආරම්භ වන කළුගල ප්‍රදේශයෙන් ආරම්භ වී උඩුදුම්බර හරහා හසලක ඔය ලෙස මෙම ප්‍රදේශයෙන් ගලා බැස හසලක වැව පෝෂණය කරමින් අවසානයේ මහවිලි ගඟට එක් වෙනවා. මේ දවස්වල පවතින වැස්සත් එක්ක ලොකු ජලපාරක් මේ වෙලාවේ දියඇල්ලේ ගලා බහිනවා. කොහොම වුණත් ලොකු අවදානමත් එක්ක අපි දියඇල්ලේ ඉහළ කොටසට ගියා. මේ දියඇල්ල ලංකාවේ පළලින්ම වැඩි දියඇලි අතර තියෙන දියඇල්ලක් විදියට සැලකන්න පුළුවන්. උස මීටර් 100කට වඩා උස දියඇල්ලට රත්න ඇල්ල කියලා නම ලැබිලා තියෙන්නේ. මෙම ප්‍රදේශයේ මැණික් බහුල ප්‍රදේශයක් කියලා ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේ දියඇල්ලේ පහළ කොටසේ යම් වස්තුවක් තියෙනවා කියන මතයත් ගමේ ගැමියන් අතර පවතිනවා. නමුත් මගේ මතේ නම් මේ තියෙන්නේ සබහා දහමින් අපට ලැබුණු සැබෑ නිදන් වස්තුවක්. පැය කීපයක් මේ දියඇල්ල ගාව දියඇල්ල දිහා බලාන ඒ අත්දැකීම විඳිනවා කියන්නේ ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරම් සුන්දර අත්දැකීමක්. කොහොම වුණත් මේ දියඇල්ලේ පහළ කොටසේ අවදානම අඩුතරකින් පරිස්සමින් නාගන්නත් පුළුවන්. මේ ප්‍රදේශයේ වියලි කාල ගුණයක් පැවතුනත් ඇතැම් අවස්ථාවල නකල්ස් කඳු මුදුනේ ඉහළ කඳු කරයට වැටෙන වර්ෂාව නිසා මේ ජල ප්‍රහාරයේ වේගය සහ ජල ප්‍රහාර ඒ ප්‍රචණ්ඩ ලෙස ගලා බසිනවා. ඒ නිසා ලොකු අවදානමක් නැතුවම නොවේ. කොහොම වුණත් මේ වගේ පරිසර පද්ධතියකට පැමිණෙන සංචාරකයන් විදිහට පොලිතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය තනිතන නොදමා ඒ වගේම ශබ්ද දූෂණය වගේ දේවල් ඇති නොකර මේ පරිසරය ආරක්ෂා කරලා යනවා නම් ගොඩක් හොඳ අත්දැකීමක් විඳ ගන්න පුළුවන් තැනක් විදිහට සලකන්න පුළුවන්. හොඳම වීඩියෝ එක කරන්න නෙවෙයි උත්සාහ කරේ පරිසරයේ සුන්දරත්වය විඳින්න යන්න කැමති අයට පාර පෙන්වන්න තමා මේ වීඩියෝ එක හැදුවේ. කොහොම වුණත් ගමන ප්ලෑන් කරපු අපේ සෙට් එක නම් අද ගමනට එකතු වුණේ නෑ. රුක්මල් මල්ලි මමයි තවත්
යාළුවෝ දෙන්නෙකුයි අතරමඟින් එකතු වුණා. සුපුරුදු පරිදි අද අපෙත් එක්ක ගමනට හැමදාමත් වගේ බලු යාළුවෙකුත් එකතු වුණා. වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. පාර පාසේ කිව්වොත් එයා දන්න ඕන කෙනෙක්. හරි හරි. 3යි එකලා ආයේ පයින් යන්න ඕන 3ක් මාමයි කඩේ ගාව වාහනේ දාල්නේ. මේ කඩේ ගාව වාහනේ දාල්. ගියා ඉතින් අපිත් එක්ක ගයිඩ් කරේ මෑන්නේ.